Hai, හැමෝටම සුබ දවසක්. සුබ දවසක්. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්න උනේ. හේතු කාරණාවන් ගොඩක් තියෙනවා කියන්න. ඉතින් නේද? මාස 8ක්. ඔව්. මාස 8ක්. ඔව්. අපි අවසාන වීඩියෝ එක දාලා තිබුණේ අවසාන වීඩියෝ එක මාස 9කට කලින් දාලා තිබුණේ. ඊට පස්සේ වීඩියෝ එකක් දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි මේ පහුගිය වීඩියෝ එකක් මේ ළඟදී දැන් දවස් 4කට 5කට ඔය කලින් අප්ලෝඩ් කරා. පරණ වීඩියෝ එකක්. ඔව් ඒකත් පරණ වීඩියෝ එකක්. අසනීප තත්ත්වෙකුත් තියෙනවා. ඒකත් එක්ක කොහොම හරි ඉතින් විශේෂ කාරණාවන් කීපයක් කියන්න තමයි ආවේ. ඉතින් ගොඩක් කට්ටිය අපිට මෙසේජ් දැම්මා, WhatsApp කෝල් ගත්තා, මෙසේජ් දැම්මා. ඇහුවයි මොකද මේ වෙනස කියලා. ඊට පස්සේ දන්න යාළුවෝ කෝල් අරන් වෙනම විශ් කරා. ඉතින් අපි හිමීට වීඩියෝ එකකින් ඉන්න හිටියේනේ. අපි වීඩියෝ එකක් දාන්න හිටියේ. ඉතින් ඒ දවස් ටිකේ කරදරත් එක්ක කලබලයි කරදරයි. ඉතින් ඒ නිසා දාන්න උනේ නෑ. ඔව්. ඉතින් හේතුව තමයි අපි දෙන්න ලෝකේ තියෙන ලස්සනම පදවිය උතුම් පදවියට අපි දෙන්න පත් වුණානේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණා. ඉතින් ඒක තමයි අපි පොඩ්ඩක් විතර අපි වීඩියෝස් දාලා පරක් වුණේනේ. ඒක තමයි ගොඩක්ම මේ ලොකුම කාරණයක්. ඉතින් අපිට හරි සතුටු කාරණයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි දවස් ගැන හිටියේ නේද? ඔව් ආසාවෙන් එනකන් ඉතින් ආසාවෙන් බලන් හිටියා නේද? ආසාවෙන් බලන් හිටියා. ඉතින් අපි ගොඩක් මේ වීඩියෝ එක දික් කරන්න සූදානමක් නෑ. අපිට උදව් කරපු මුලින්ම අපි දෙන්නට මේ තත්ත්වයේ මේ පහුගිය කාලය අති දුෂ්කරයි. ඉතින් මේ ගෙවිච්ච කාලය තුල අපිට සහ ඉස්සරහට අපිට ජීවත් වෙන්න සහ අපිට අමාරු කාලයක් තිබුණේ. අමාරු කාලේ අපි උදව් කරපු විශේෂයෙන් මතක් කරනවා අපි දෙන්නගේ දෙමාමේ තාත්තයි අපි දෙන්නගේම අම්මලා තාත්තලා අපිට අනිවාර්යයෙන්ම ගොඩක් උදව් කරා. ඔව් ගොඩක් අපිට හැමදේම කරගන්න බෑ. අපි දෙන්නට විතරයි. අම්මලා තාත්තලා දෙගොල්ලම හරි ගොඩක් උදව් කරා අපි දෙන්නට. ගොඩක්ම අමාරු කාලයක් ඒවා. කාලේ නම් ඉතින් ඔයාලට තේරෙනවා ඇති ඒ වගේ නේද? ඔව් ඉතින් ඒ දෙන්නට මුලින්ම ඒ දෙගොල්ලන්ටම සහයෝගය වටා ඉන්න අපි මෙයාගේ පවුලේ නංගිලා මල්ලා ආච්චිලා සීරාගේ නේද හැමෝටම අපි පවුලේ නේද හැමෝටම ඉස්සලම thank you බොහොම ස්තුතියි බොහොම පිං. මොකද අපිට අලුත් අත්දැකීමක්. ඒ වගේම අපි ගියපු රෝහලනේ. අපි ප්‍රයිවට් රෝහලකට නෙමෙයි ගියේ. රජයේ රෝහලකට ගියේ. ඉතින් ඒ දෙවිවරු වගේ ඒගොල්ලෝ රජයේ රෝහලෙන් අපිට මේ වෙලාවේ ගොඩක් උදව් කරා. ඒ රෝහල් කාර්ය මණ්ඩලයෙන් මතක් කරනවා. ඔව් මතක් කරන්න ඕනේ. ડોක්ටර් නාලක මතක් කරන්න ඕනේ. ડોක්ටර් නාලක මතක් කරන්න ඕනේ. ඉතින් ගොඩක් උදව් කරා. ඉතින් ඒ වගේම ඒ සියලුම ඒ වාට් වල ඉතපු ඒ සියලුම ඩොක්ටර් ඇතුළු මූලික දේවල් මුල් දේවල් කරන්නේ ටොයිලට් පවා හොදන ඒ නැන්දල මාමලයි අංකල්ලට පවා ඒගොල්ලෝ හැමෝටම උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි. මොකද ඒගොල්ලෝ පිරිසිදු කරපු නිසා තමයි ඒ ස්ථානවල අපි සතුටින් පරිස්සමින් හිටියේ. අපේ ළමයි පරිස්සමින් හිටියේ විෂ බීජ ගැවෙන්නේ නැතුව. ඉතින් ඒ රෝහලේ හිටපු සියලුම දෙනාට අනබ්දන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තුති කරනවා. හැමෝම ඉඳා. ඉතින් සද්ද ඇහෙනවා ඇති. දැන් හරි අමාරු වීඩියෝස් දාන්න. මේකත් ගත්තේ ගොඩක් අමාරුවෙන් ඉඳලා වෙලාව හදාගෙන පොඩි එක්කෙනා නිදි කරවලා ඉඳලා ගත්තේ. නැති වෙලාව. ඔව් ඉතින් ඒ වගේම කෝල් මෙසේජ් දාපු හැමෝටම thank you. ඉතින් පේන ඇති අපේ බිත්ති වෙනස් වෙලා තියෙනවා. කලින් තිබිච්ච විදිය නෙමෙයි. කලින් අපි දෙනයි ෆොටෝස් එක අපි අදපු drawings තිබුණේ මෙයා අදපු drawings. ඉතින් ඔක්කොම වෙනස් වෙලා පේනවාද මේ background එක. මෙන්න මෙයා තමයි සම්පූර්ණ මේ හැමදේම ඇන්දේ. මේ හැම පින්තූරයක්ම මේ pictures මේ තියෙන හැම මේ ජිරාෆ්ලා මේ පරිසරය ඔක්කොම ඇන්දේ මාරම දක්ෂ මේ සඳු මාරම දක්ෂයි ආර්ට් වලට. ඉතින් එයා තමයි මේ ඔක්කොම ටික ඇන්දේ. ඉතින් ඒකට අපි සතුටුයි. ඒකත් පේනම මංගේ මතින් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයිනේ. ඉතින් ඒ නිසා බබා හම්බෙන්න කලින් ඒවට ටික මම කළා ඉතින්. ඔව් ඉතින් අපේ බින්න චුට්ටක් දාන්න වීඩියෝ හරි ෆොටෝස් හරි දාන්න අපේ බිත්ති වෙනස් වෙච්ච ඇති. තනිකරම වෙනස් වුණා. එයාගේ සද්දෙත් දැන් ඇහෙනවා. ඉතින් එකත් එක්කම කමෙන්ට් එකක් ඇහලා තිබුණා. අපේ මේ ඊයේ පෙරදා දවස් 5කට කලින් දාපු වීඩියෝ එකේ කමෙන්ට් එකක් ඇහලා තිබුණා. ඒ කමෙන්ට් එක දාපු සහෝදරිය වෙනුවෙන් අපි මේ එයා දාලා තියෙන ලස්සන කමෙන්ට් එක මම මේකේ වීඩියෝ එක දැන් දාන්න. ඒ කමෙන්ට් එකේ තියෙන විදිහට එයා අපි එක්ස්පීරියන්ස් එක කියන කියලා දාලා දෙනවා. ඉතින් අපි පුළුවන් විදිහට අපි ගොඩක් අත්දැකීම් නැහැ. නමුත් අපි දන්න අත්දැකීම් තව කාටවත් ප්‍රයෝජනක් වෙයි කියලා හිතලා අපි වීඩියෝස් ටිකක් ඉස්සරහට දානවා. වෙනම ප්ලේලිස්ට් එකක් හදලා මේ channel එකේම දරුවෙක්ගේ කිරිහීනේ බලාපොරොත්තු ඉන්න සියලුම දෙමාපියන්ට සියලුම කපල්ස්ලාට සියලුම දෙනාට ඒක අනිවාර්යෙන්ම හොඳ දෙයක් වේවි නේද සුදු? අනිවාර්යෙන්ම ඉස්සරහට අපේ වීඩියෝ ගේන්නම් ඔයගොල්ලෝ බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා ඉතින් නේද? ඔව් එතකොට මේ ළමෙක් දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න
කාලේ ඉඳන්ම කරන්න ඕන ටික ගැන අපි ප්ලෑන් කරන තැන ප්ලෑන් කරන තැන ඉඳන්ම අපි වීඩියෝස් ටිකක් ගේන්න. වීඩියෝස් ටිකක් ගේන්න. ඔව්. ඔව්. ඉතින් ඔක තමයි අපිට කියන්න ඕනේ නේ. අපි වීඩියෝස් ටිකක් අරගෙන එන්නම්. බලන් ඉදපු අපි වෙනින් නොදාපු හේතුව අපි බලන් ඉන්නවනේ. ඉතින් ඔයාලා දන්නේ නැහැනේ. දන්න පොඩි පිරිසක් ඉන්නේ. ඉතින් ටිකක් කටිය ගොඩක් කටිය දන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ලොකු වීඩියෝ එකක් නෙමෙයි ඉතින්. එහෙනම් හැමෝටම ආපහු නේද? හැමෝටම ආපහු thank you අපිත් එක විකටම ඉන්න හැමෝටම ස්තුතියි. ඒ වගේම ඔයාලටත් අපිත් එක්ක හැමදාම ඉන්න කියලා කියනවා. ආරාධනා කරනවා. එහෙනම් අපි අර වීඩියෝ සීරීස් එකෙන් හැමෝම ඉස්සරහට අපේ vlog සම්බේ අපේ දොර පෙටියත් හිමීට ඔයාලට ඉස්සරහට දකින්න පුළුවන් නේ. ඉතින් ආශිර්වාද කරන්න හැමෝම බුදු සරණයි ජීවිතයි කියලා. පෙන්නන්නේ නැහැනේ නේද? ඉතින් අපිත් ඒ විදිහටම කරන්න කියලා හිතන් ඉන්නේ. ඔව්. ඒ නිසා ඔයාලගේ පෙන්නන්න මාස 3ක් ගියම් බබා. ඔව්. තාම යට මාස 2යි. ඔව්. නමත් එක්කම අපි අතර කියනවා බුදු සරණෙන් දෙවියන් පිටින් ඔයාලගේ ආශිර්වාදය අපිට ඕනේ. යාට ඕනේ. ඒ නිසා ආශිර්වාදය අනිවාර්යෙන් දෙන්න. එහෙනම් හැමෝගෙම මේ ලෝකේ ඉන්න සියලුම ආදරණීය අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම කිරිහීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට මේ වුණා වගේම දරුවෝ බලාපොරොත්තුෙන් ඉන්න හැමෝගම කිරිහීන අපි කරපු පිනක් තියෙනවනම් අපි කරපු පින්බලයක් තියෙනවා. මේ පින්බලෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හැමෝම අර ප්ලේලිස්ට් එක අපේ අම්මලා ආදරණීය දෙමාපියෝ තාත්තලා බලයින්. මොකද මේ දැන් මම තාත්තලාගේ වගකීම වෙනම දාන වීඩියෝස් ටික. මොකද දැන් ගොඩක් තැන්වල නැතිද යන්නේ. ඔව් නැති දෙයක් නේ. ගොඩක් අම්මලානේ වීඩියෝස් ගියන්නේ. අම්මලා තමයි ගොඩක් වීඩියෝස් දාන්නේ. මේ ඒ අම්මලට වෙන දේවල් ටික අම්මලා කරන්න ඕන දේවල් ටික සහ සූදානම් වෙන ටිකනේ. ඒතකොට තාත්තගේ වගකීම ඊටත් වඩා ඒ කියන්නේ ඒහා සමානම තාත්තලත් වගකීමක් තියෙනවා කරන්න. ඒ තාත්තලගේ වගකීම් ටික මට දෙනුන ආකාරයට මම වීඩියෝ සීරීස් එකක් ගේනවා. ඉතින් සැහැල්ලුවට ගන්න බෑ. ලොකු වගකීමක් ඒක අපි අර හිතුවට වඩා ලොකු වගකීමක්. මාරම මේ දෙකීම මේ පහුගිය මාස 10 12 අතිශය ඒක සුබේල් කාන්ඩෙක් නිසා ඒක තාත්තගේ වගකීම අපි අරන් ඉන්නන්නේ. ඔව් හැමදේම අරගෙන අපි මේ හැමදේමත් එක්ක ඉස්සරහට හම්බෙන්නම්. එහෙනම් බලපු හැමෝම ඉදිරියටත් බලන්න. හැමෝටම ඉක්මනට දැන් මේ දවස්වල තියෙන මේ යුද තත්ත්වය ඉවරලා හැමෝටම සතුරු සාමය පිරි ඉදිරියට සුබ නව වසරක් අලුත් අවුරුද්දක් වේවා කියලා අපිට ඉස්සරහට ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන සතුරු කාලයක් උදා වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකෙන් යනවා. අයින් වෙනවා. හැමෝම අපේ channel එකට අලුත් නම් channel එක subscribe කරලා bell ක්ලික් කරන්න, share කරන්න, comment කරන්න. එහෙනම් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්. අපිත් කියන හැමෝටම ආදරේ. goodbye.